හායි ඉතින් කොහොමද යාළුවනේ මම ගොඩ දවසකින් අද ඔයගලන්ට වීඩියෝ එකක් ගේනවා. මේ වීඩියෝ එක තමයි මම හිතන්නේ පහුගිය දවස්වල ඔයාලා හැමෝම දන්නවා මුළු ලෝකෙම හජ් උත්සවය වෙනුවෙන් ගවීන් ලක්ෂ ගාණක් ඝාතනය වුණා. ඒ ඝාතනය වුණු අයගේ අතරින් එක ගවයෙක් විතරක් බේරුණා. මම හිතන්නේ ඒක එයාගේ සුවිශේෂී සිදුවීමක්. මේ ගවයා බේරුනේ මං හිතන්නේ එයාගේ සුවිශේෂී කොණ්ඩ මෝස්තරය නිසා. මේක 100%ක්ම ඇත්ත කතාවක්. මේ දවස්වල ඒ වගේ මේක සෝෂල් මීඩියා ගොඩක්ම වෛරල් වෙන වීඩියෝ එකක් බවට පත් වෙලා. ඉතින් මම ඕගලන්ට අද කියන්නේ මේ ලස්සන කොණ්ඩ මෝස්තරයක් තියෙන ගවයා බේරෙන්න හේතු වුණු කරුණු මොනවද කියලායි යාළුවනේ. මේ සතාගේ වර්ගය තමයි ඇල්බිනෝ වර්ගයට අයත් ඉතාම දුර්ලභ ලස්සන සුදු මීහරකෙක් කියනවා මෙයා. ඒ වගේ මෙයා හරිම පුෂ්ටිමත් බර කිලෝග්‍රෑම් 700ක් විතර වගිත් වෙනවායි කියනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතන්නේ මීහරක් කළු පාටයි කියලානේ. මීහරක් කළු වුණාට මෙයාගේ තියෙන ලස්සන රෝස පාටක් ඒ වගේම ගෝල්ඩ් කලර් එකක් වගේ පේනවා මං හිතන්නේ. ඒ වගේම මෙයාගේ මූණේ තියෙන විශේෂම දේ තමයි එයාගේ හිස් මුදුනේ තියෙන රත්තරන් පාට. ඒ කියන්නේ කොණ්ඩේ එයාගේ ශරීරයේ එක පාටක් වගේම කොණ්ඩේ හරිම ලස්සන රත්තරන් පාටකින් තමයි තිබුණේ. ඉතින් මේ පෙනුම ඇත්තටම මිනිස්සු ඒ පෙනුමට කියලා තියෙනවා මේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොණ්ඩෙට සමානයි කියලා. ඒ වගේම ඒ සමේ පාටත් ඒ කොණ්ඩේ සමාන වෙනවයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ ගවයා හිටිය මේ ගොවිපලේ ඒ සේවකින් මෙයාට දාලා තියෙන නම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා නම. ඉතින් මෙයා ඇත්තටම මේ මරණයෙන් බේරෙන්න එකම හේතුව වුණෙත් මේ එයාගේ ලස්සන කොණ්ඩ මෝස්තරය සහ එයාට දාපු මේ සුවිශේෂී නම කියලායි තමයි ලෝකෙම කතා වෙන්නේ. ඉතින් මේ මුළු ලෝකෙම පහුගිය සතියේ සමරපු මේ හජ් උත්සවය වෙනුවෙන් සාම්ප්‍රදායික බිලි පූජාව සඳහා මේ අහිංසකයාත් තෝරගෙන තමයි හිටියේ. ඉතින් ඒ දවසේ මේ ගවයා ඝාතනය කරන්න සැලසුම් කරලා තිබ්බා. හැබැයි මෙයාව මරන්න කලින් මේ ගොවිපලේ සේවය කරන සේවකයෝ මේ අහිංසක සතා වෙනුවෙන් එයාලා Facebook එකේ දැම්මා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මරන්න නියමිතයි කියලා. මේක එක රැයකින් මුළු ලෝකේ පුරාම වෛරල් වෙන වීඩියෝ එකක් බවට පත් වුණා. ඊට පස්සේ මේ අහිංසක සතාව බේරගන්න එතනට ගිහින් ගොඩාක් අය සතාට ආදරය කරන අය ඒ සතාගේ සුවිශේෂී පෙනුමක් තියෙන නිසා එතනට ගිහලා සෙල්ෆි ගහන්න, ෆොටෝස් ගහන්න, වීඩියෝ කරන්න ඒ වගේ ගොඩාක් දේවල් කළායි කියලා කියනවා. ඒ වගේම මේක මුළු ලෝකේ පුරාම කොච්චර වෛරල් වුණාද කියනවා නම් බංග්ලාදේශ රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පශු සම්පත් දෙපාර්තමේන්තුවටත් මේක ආරංචි වුණා කියලා කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ හිතලා තියෙනවා මේ වගේ සුවිශේෂී පෙනුමක් තියෙන දුර්ලභ ගණයේ සත්වෙක් මෙහෙම ඝාතනය කරන්න දෙන්න බෑ. මෙයාව බිල්ලට දෙන්න බෑ තවත් කෙනෙක්ගේ මාංශ වලට කියලා මේගොල්ලෝ තීරණය කරලා තියෙනවා මේ සතාට ඒ හිමිකරුවන්ට සල්ලි දීලා මේ සතාව මිලදී ගන්නවයි කියලා ඒගොල්ලෝ ඒක තීරණය කළා. ඊට පස්සේ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියන මේ ගවයාව විශේෂිත ආරක්ෂාවක් යටතේ මිලදී අරගෙන ඒගොල්ලෝ ඩකා අගනුවර කියන ජාතික සත්ත්ව උද්‍යානයට මෙයාව බාර දීලා තියෙනවා. ඉතින් මෙතන දුක් විඳින්මින් හිටපු මේ ගවයා දැන් රජ සැප විඳින්මින් මේ සත්ත්ව උද්‍යානයේ ඉන්න අය වගේම මිනිසුන්ගෙන් පුදුමාකාර ආදරයක් එයාට ලැබෙනවායි කියනවා. එයාට ඒ ආදරය, කරුණාව, ඒ වගේම හොඳ කෑම බීම, ඒ වගේම සැප පහසු ජීවිතයක් මේ හැම දෙයක්ම ලැබුණයි කියනවා. මම හිතන්නේ එයාගේ මේක ලොකු පිනකුත් වෙන්න ඇති සංසාරේ. ඒ වගේම මෙයාගේ මේ සුවිශේෂී කොණ්ඩ මෝස්තරේ වගේම එයාට අර සේවකින් දාපු සුවිශේෂී නම නිසා තමයි එයාගේ ජීවිතය බේරුනේ. ඉතින් මට හිතෙන්නේ යාළුවනේ මේ අතර මේ එක්කෙනෙක්
ලක්ෂ ගාණක් ඝාතනය වුණා මේ අහිංසක ගවයින්. එතකොට මේ වගේ අය තව කී දෙනෙක් නම් ඉන්න ඇද්ද නේද? ඉතින් මේ අහිංසක සතා බේරුණ එක ගැන පුංචි ඇත්තටම සතුටුයි. ඒ වුණාට ලක්ෂ 10කට 15කට ආසන්න ප්‍රමාණ ගවයින් ඝාතනය වුණු ගැන නම් පුදුමාකාර දුකක් තියෙන. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මීළඟ උත්සවයේ සඳහාවත් ඒ වගේ ගව ඝාතනයෙන් තොරව මේක සමරන්න ලැබෙනවා නම් හොඳයි කියලා. විශේෂයෙන් ලංකාවේ 1,50,000කට අධික ගවයින් ඝාතනය වුණා. ආයේ ලංකාවේ නම් මේ වගේ ගව ඝාතනයක් නොකරේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සුවිශේෂී ගවයා බේරුණ එක ගැන පුදුමාකාර සතුටක් ඕගොල්ලන්ට හිතේවි. අපි හැමෝම පුදුමාකාර විදිහට දුක් වුණා. පුංචි හරි සතුටක් ලැබුණා මේ එක සතෙක් හරි බේරුණ එක ගැන. ඒ වුණාට ඉදිරියේදී මේ ඝාතනය වුණු සතුන් ඒගොල්ලන්ගේ ආදර්ශයට අරගෙන ඝාතනය වුණු ලක්ෂ ගානක සතුන්ගේ නාමයෙන් ඊළඟ පරම්පරාවට එන අහිංසක ගවයින්වත් බේරා ගමු කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි හැමෝගෙම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. ඉතින් මේ ලස්සන කොණ්ඩ මෝස්තරයක් තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප් බේරුණ එක ගැන අපි හැමෝම සතුටු වෙමු යාළුවනේ. ඉතින් ස්තුතියි. මම නේත්‍රාංජලි. මගේ මේ Facebook page එකට ඔයගොල්ලෝ like එකක් දාන්න, subscribe කරන්න, follow කරන්න. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට. සුබ දවසක්.